කොහොමද යාළුවනේ අද ඔයගලන්ට ගෙනත් තියන්නේ මම එදා පෙන්වනවා මම ARB ගේමින් එකෙන් ගන්න පුළුවන් විදියන්නේ අද මම ඕගලන්ට පෙන්වන්නේ තවත් ක්‍රියේෂන් එකකින් කියන්නේ ඒක නිකන් දෙන්නේ අපිට ඔක්කොම එයාගෙන් අපි කොහොමද එයාගෙන් ගන්න විදිය හරි ඔයගොල්ලෝ මුලින්ම YouTube app එක on කරගෙන මේ විදිහට ඔයගොල්ලෝ ඒ search bar එකේ ගහන්න දිල්ෂාන් ක්‍රියේෂන් කියලා මේ තියෙන. හරිද? ඉතින් ඒක ඒකට යන්න. ඊට පස්සේ මේ අදාපු මේවා ටික තියෙනවා. ඔයගොල්ලෝ යාගේ මේ මෙන්න මේකට යන්න. හරිද? ඉතින් මෙයා තමයි අපිට නිකන් දෙන්නේ මෙවුවා. ඊට පස්සේ අරත් ARB ගේමින් එකත් හොඳයි මේකත් හොඳයි. මේ දෙකම හොඳයි. ඔයගොල්ලෝ මේකෙන් කැමති වීඩියෝස් වලට ගිහලා කැමති බස් මොඩ් එකක් ගන්න බලන්න. මං ගන්නම් දැන් මේ විදිහට බලගෙන ගියාට පස්සේ අයගේ මේ විදිහට තියෙනවා. අර ARB ගේමින් එක විදිහම කරන්න තියෙන්නේ. ඔයගොල්ලෝ මේකේ මම attractive princess වෙනන මේක වීඩියෝ එක දෙන්නවා. ඔයගොල්ලෝ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඔයගොල්ලෝ යන්න මෙන්න මේ කමෙන්ට් බොක්ස් එකට. ගිහින් මෙන්න මේ නිල් පාට වාක්‍යය උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට ඔයගොල්ලෝ මේ විදිහට වැටේ මේ මීඩියා ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න හරි නැත්නම් වෙර්ෂන් එක තෝරන්න හරි එයි. අනිත් දෙයට නැති වුණත් එහෙනම් මේකේ no connection කියලා වැටෙනවා. වැටුණා. ඔයගොල්ලෝ මේකෙන් ඔයගොල්ලෝ වෙර්ෂන් එක තෝරලා ඊට පස්සේ ඒක ඩවුන්ලෝඩ් කියලා එනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. හරි. මම ඩවුන්ලෝඩ් කරන් ඉන්න හින්දා මම කෙලින්ම යන්නම් මේක. ඊට පස්සේ මට ටිකක් හදිසි ඒකයි මම ඉක්මනට වෙක් කරන්නේ. මෙසේජ් ආචිව ඇප් එකට යන්න. මේක අනිවාර්යෙන් ඕනේ. මොඩ් දාන්න. ඊට ඔයගොල්ලෝ මේක ඩවුන්ලෝඩ් මේකට ගිහිල්ලා මේකේ බාන්නේ ඔයගොල්ලෝගේ මේක. කියන්නේ දැන් මේ විදිහට තමයි ඒක එන්නේ. හරිද? දැන් මේදී ඔන්න ඔය ක්ලික් කරලා මේ extract here කියන එක එකපාරක් මේ කරලා මෙතන පාස්වර්ඩ් එක දෙන්න. හරි මම පාස්වර්ඩ් එක මේ දීලා extract කරන් ඉන්නේ. හරිද? ඒක මම ඒක කරන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ මේක තියෙනවා item 11කින්. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකෙන් ගිහින් එළියට ගිහින් මෙන්න මේ Android කියන එකට යන්න. ඒකෙන් මේ OBB කියන එකට ගිහින් මේකෙන් බස් සිමුලේටර් ඉන්දුනීසියා ගේම් එක තෝරන්න තියෙන්නේ. ඒක උඩ එකපාරක් ක්ලික් කරගෙන මේ OBB එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන view කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට මෙතනින් ASCII කියන මේ බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගෙන මේ විදිහට bin එකට මේව කරගන්න. ඊට පස්සේ data කියන මේ එකටත් යන්න. ඊට පස්සේ ගියාට පස්සේ මේ විදිහට එනවා. ඊට මේ ප්ලස් අකුරක් තියෙන එකට ඔබාගෙන මේ උඩ තියෙන මේක ඔබන්න. ඊට පස්සේ මේකෙන් download කියන link එකට යන්න. ඔයගොල්ලෝගේ ඒ ගත්ත බස් එක තියෙනනේ මේ මගේ attractive princess ලේලන් බස් එක. ඒක මම උඩ උගාගෙන මේ විදිහට එන ගොඩාක් මේවා ටික. ඊට ඔයගොල්ලෝ එකක් උඩ ක්ලික් කරගෙන ඉඳලා මේ විදිහට එන message එකක් මේකෙන් select all කියන එක බලලා add දෙන්න. මේ විදිහට extract වෙලා ඒ ෆයිල් එක මේව වෙනවා. adding file වෙනවා. හරිද? දැන් මේව එන්න පටන් ගත්තා. හරිද? ටිකක් වෙලා යනවා. එච්චර වෙලා වෙන්නේ නැහැ. හරි දැන් ඔන්න ඒකට බස් ගේම් එකට මේ වෙනවා. අපි දැන් යම් මේකෙන් බස් ගේම් එකට. හරිද? මේ දවස් වලට බිසි ටිකක්. ඒක මම මේ එකක් දෙකක් දාන වීඩියෝ. මේ විදිහට බස් සිමුලේටර් ඉන්දුනීසියා ගේම් එකට යන්න. හරිද? දැන් මම යනවා. හරිද? මේ ගේම් එක ඕපන් වෙච්චිම බස් එක පෙන්වනවානේ අපේ තියෙන. ඒ බස් එකට එන්න ඒක එතකොට අපි දාන මොඩ් එක නම් මේ මොඩ් එක තමයි එන්නේ. හරිද? මේ මම දැන් හිතාගෙන ඉන්නේ ඊළඟ පාර ඔයගොල්ලන්ට මේ මොනවද කියන්නේ විසිල් පැක් එකක් දාගන්න ඉතින් කියලා දෙන්න. ඒක මේ විදිහට නෙමෙයි දාන්නේ වෙනම විදිහක් තියෙන එකට. හරි යාළුවනේ මේ තියෙන අපේ attractive princess
පේනත් ලස්සනට ලයිම් ලස්සනනේ නම්බර් එහෙම වටලා තියෙනවා ලස්සනට. හරි මේ තියෙන අපේ ප්‍රින්සස් බස් එක. හරිද? මේ තියෙන එක තමයි. හරි යාළුවනේ ඊළඟ පාර මම ගේන්නේ හිතාගෙන ඉන්නේ විශේෂ පැක්කේ දාන එක. ඒනට එන එකක්කුත් තියෙනවා මට. බලමු කොහොමද මම ගේන්න බලන්නම්. හරි එහෙනම් අදට එච්චරයි. එහෙනම් ඉතින් අත්තිනම සුබ